Link point. අයිබෝවන් අද අපි කරපු තව ප්‍රොජෙක්ට් එකක් ඔයගොල්ලන්ට පෙන්නන්න ආවේ. මේක කරේ අපි රෙස්ටුරන්ට් එකකට මේ මෙතන ජෙස්ටිෝනි මෙනු il tuo ristorante ordine cucina කියලා මේ පිටු හතරක් අරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මෙතන report එක තියෙනවා. ඉතින් මේකේ ඒගොල්ලෝ අපිට කියපු විදිහට ඒගොල්ලෝගේ requirement වල විදිහට තමයි අපි මේක ඇදුවේ. මේකේ ඇතරම මේ හරිම හතර සිද්ධියක් වුණා. අපේ ලංකාවේ කොල්ලෙකුත් එතන වැඩ කරනවා. මේ ඉතින් ඒකින්ද පොඩි ලංකාවේ වචනකුත් දාලා තියෙනවා. මේක එහෙට මෙහෙට ඔයගොල්ලන්ට පෙන්නදී වෙන්නේ මේක. ඉතින් මෙතන වෙන්නේ මේකයි මේගොල්ලන්ට ඕන උනේ මේගොල්ලෝ කිව්වා මේගොල්ලන්ට ඕනේ රෙස්ටුරන්ට් එකේ මැනේජර්ට හරි එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අයිතිකාරයට හරි මෙනු එක අප්ඩේට් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට තමයි මේ පේජ් එක ඒගොල්ලන්ට තියෙන පේජ් එකක්. එතකොට මේකෙදි වෙන්නේ ඒගොල්ලන් වෙන්නේ මේක මෙතන තියෙන ඉතාලියේ තියෙන විදිහට මේ ඇන්ටිපාස්ටෝ ප්‍රීමෝ සෙකොන්ඩෝ කොන්ටෝර්නෝ බෙවෙන්දි කියලා අපි දාලා තියෙනවා කැටගරි ලේසි වෙන්න. එතකොට අපි මෙතන අපි මොන හරි අජුන්ජරේ කරන්න ගියොත් එහෙම මෙතන අපි උදාහරණයකට ඇන්ටිපාස්ටෝ කියලා ඊට පස්සේ අපිට දාන්න පුළුවන් මේ ඇන්ටිපාස්ටෝ එකේ නම මොකක්ද කියලා. උදාහරණයකට අපි දැම්මොත් බුස්කෙට්ටි කියලා. ඒක මේ විදිහට අතන සේව් වෙනවා. මේ එතන සේව් වුණාට පස්සේ අපිට දාන්න පුළුවන් එතන ප්‍රයිස් එක. අපි උදාහරණයකට මේක යුරෝ 9ක් කියලා දැම්මොත් මෙතන අජුන්ජරේ වෙනවා. මේ ඇන්ටිපාස්ටෝ එක යටතේ. ඔයාලට පේනවා ඇති මෙතනට ආව එක මේ. ඊට පස්සේ දැන් මේකේ තමයි අයිතිකාරයට එයාගේ මෙනු එක හදන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඒගොල්ලොන්ට රික්වයර්මන්ට් එක ඕන උනේ ඒගොල්ලොන්ගේ කමිටි ඒරියා. කියන්නේ ඒගොල්ලොන්ගේ වේටර් දැන් එයාගේ අතේ ටැබ් එකක් හරි ෆෝන් එකක් හරි තියෙනවා නම් එයාට පුළුවන් වේටර් ඕඩර් එක ගන්න. දැන් මේ මෙනු එකට රෙස්පෙක්ට් කරන විදිහට. උදාහරණයකට දැන් අපි හිතමු වේටර්ගේ නම උදාහරණයකට සමීර කියලා දාලා ටේබල් නම්බර් එක අපි 15 දැම්මොත් මෙතන වේටර්ට පුළුවන් තෝරගන්න මොනවද ඒගොල්ලෝ ඉල්ලන්නේ කියලා. උදාහරණයකට ඒගොල්ලෝ ඇන්ටිපාස්ටෝ එකක් ඉල්ලනවා නම් ඊට පස්සේ ඇන්ටිපාස්ටෝ එකේ ඇතුලේ අපිට මතක ඇති අපි මෙතනින් දැම්මා බ්ලුස්කෙට් කියන එක. ඒක තියෙනවා මෙතන. ඒතකොට ආ ඒක සෙලෙක්ට් කරලා ඉවරලා අජුංජි කරපුවාම ඒක එකතු වෙනවා ඒ ටේබල් 15ට අදාළ සෙට් එකට ඒගොල්ලෝ ඕඩර් කරපු එකට. ඊට පස්සේ එයාට පුළුවන් තව ඒකට තව මොනවද ඒගොල්ලෝ ප්‍රීමියම් එකක් ගන්නවද ප්‍රීමියම් එකක් ගන්නවා නම් මොනවද දැනට අපි දාලා තියෙන ටික විතරයි මේ තියෙන්නේ. මෙතනට දාන්න පුළුවන් ගොඩක් දේවල්. ඊට පස්සේ ඒක මේ විදිහට එකතු වෙනවා. ඊට පස්සේ ආට අහන්න පුළුවන් සෙකොන්ඩෝ ගන්නවද සෙකොන්ඩෝ ගන්නවා නම් සෙකොන්ඩෝ මොනවද ඒ විදිහට තියෙනවා. ඒකට මෙහෙම මේ ටික එකතු වෙනවා. ඊට පස්සේ අපි උදාහරණයකට වතුරක් බැලුවොත් එහෙම වතුරක් තියෙනවා. ඒක ගත්තාම ඔව් ඊට පස්සේ මේ වේට එයාගේ නම සමීර ටේබල් එකේ නම්බර් එක මෙයා ඊට පස්සේ මේ ඕඩර් එක කුස්සියට යවන්න තමයි ඒගොල්ලෝ අපිට කිව්වේ. ඔයා දකින්න ඇති ලයිව්ම කිසිම ගැටලුවක් නැතුව කුස්සියට ඒ ඕඩර් එක ගියා. ඊට පස්සේ මෙතන තියෙනවා අපි සිංගලෙන් දාලා මොකද මෙතන කුස්සියේ කොල්ලෙක් ඉන්නවා අපේ කුක් කෙනෙක්. ඌට ලේසි වෙන්නත් එක තමයි මේක දැම්මේ. හරි. එතකොට මෙතන බුස්කෙත්තේ මෙයාලා ඉල්ලපු මේ ටික ඔක්කොම තියෙනවා. ඔයාලට පේනවා ඇතිනේ. ඊට පස්සේ කුස්සියේදී වෙන්නේ දැන් මේගොල්ලෝ කුස්සියේදී මේක ටේබල් 15 සමීරකින් ඇවිල්ලා තියෙන ඕඩර් එක ඒගොල්ලෝ මේක හදනවා. හදලා ඉවර වෙලා එයාලට කුස්සිය ටැබ් එකක් තියෙනවා. ඒ කුස්සිය ටැබ් එකෙන් ඒගොල්ලොන්ට තියෙන මේ බටන් එක ඔබන්න විතරයි. ඊට පස්සේ එයාලගෙන් අහනවා නිකන් අතවැදිලා ඉබුණොත් කියලා ඒගොල්ලොන්ට ෂුවර්ද කියලා මේ වගේ මෙසේජ් එකක් එනවා. ඊට පස්සේ ඒක ඉබුවාම ඒක යනවා කෙලින්ම ඒගොල්ලෝ කියපු විදිහටයි මේ ඔක්කොම හදලා තියෙන්නේ. ඒක යනවා කෙලින්ම කොහාටද කැෂියර් එකට. ඉතින් කැෂියර් එකට ගියාට පස්සේ කැෂියර් එකේ එක්කෙනාට මේකේ ටෝටල් එකත් එක්කම කිසිම ගැටලුවක් නැතුව එයාට මේ ටේබල් එකේ කෙනා කවුද මේ කමිටියේදී කවුද මේ වේටර් කවුද ටේබල් එක මොකද්ද කියලා එයාට වැටෙනවා. ඊට පස්සේ එතන කස්ටමර් ඇවිල්ලා එයාට මේක ගෙවලා යන්න හරිම ලේසියි. ඉතින් මේ සිස්ටම් එක අපි හැදුවා ඉතාලි රෙස්ටුරන්ට් එකකට. මේ හදපු රෙස්ටුරන්ට් එකෙන් ඇත්තටම ඒගොල්ලෝගේ ලෝකල් හොස්ට් එක තමයි අපි මේක රන් කරේ. උදාහරණයකට ඒගොල්ලෝගේ ලෝකල් රවුටර් එකක සර්වර් එකක් විදිහට අපි පාවිච්චි කරලා තමයි රන් කරේ. මේක අපිට ඕන ඉන්ටර්නෙට් එක through වැඩ කරන්න හදලා දෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝගේ රෙස්ටුරන්ට් එකකට හරි ඔයගොල්ලෝගේ අයිඩියා එකක් හරි තියෙනවා නම් අපිව කන්ටැක්ට් කරගන්න. අපි ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන රියල් ටයිම් වැඩ කරන සෙටප්ස් හදලා දෙන්න තමයි අපි ඉන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට. අපෝ මේ වගේ ලස්සන එකකින් ආයෙ හම්බෙමු.